මේ වීඩියෝ එක ඥානසාර හාමුදුරුවන්ට පුළුවන් කරුණා කරලා මේ වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න. ඥානසාර හාමුදුරුවොත් පොඩ්ඩක් බලපු දෙන්න. මේ මාත් ඇවිල්ලා මේ වගේම මේ වීඩියෝ එකක් ගහනවා නම් ඇවිල්ලා ඕක ඉතින් හාමුදුරුවන්ටත් ඉතින් කියන්න එපා නේද? හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් අපිට කියනවා මේ බුරුකාව දාන්න විදිය අර මූණ වාන විදිය මේ මූණ වාගෙන ඩ්‍රයිවිං කරන විදිය ඔක්කොම හාමුදුරුවෝ කියනවනේ. අපේ හාමුදුරුවනේ අනේ කරුණා කරලා අපේ පාඩුව අපිට ඉන්න දෙන්න අපේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ කියන තැනට මම වඳින්නම්. හාමුදුරුවෝ කොහාටද මට වඳින්න කියලා කියන්නේ? එතනට ඇවිල්ලා මම වඳින්නම්. කරුණා කරලා අපේ හාමුදුරුවනේ ඔය ජාතිවාදී ඇති ඔබ වහන්සේ ඇවිල්ලා අනේ මන්නම් දන්නේ නැහැ ඔබ වහන්සේට ඇවිල්ලා මේ මුස්ලිම් ජනතාවත් එක්ක මොකද්ද මේ තරමට තියෙන වෛරය කියලා අනේ මන්නම් දන්නේ නැහැ. ඕව සමහර වෙලාවට හිතද්දි අපිට තරහා නෙමෙයි යන්නේ. අපිට hina යනවා. අපිට hina යනවා. ඔබ වහන්සේ අර සීලේ දාගෙන අර සිවුර දාගෙන ඒ සිවුර අරගෙන ඔළුවේ හොතාගත්ත ගමන්ම ඔබ වහන්සේ විල්ලා ওই සිවුරට ගරු කරන්නේ නැහැ කියලා මම හිතනවා. ඇත්තටම බුද්ධ පුත්‍රයෙක් නම් ওই සිවුර අරගෙන ඔළුවට දාගන්නේ නැහැ. ඔළුවට හොතාගන්නේ නැහැ ඒ සිවුර අරගෙන. ඒ සිවුරෙන් ඔබ වහන්සේ මූණත් වහගන්නවා. මූණ වහගෙන ඔබ වහන්සේ කියනවා මේක බුරුකාව, මේක හිජාබය, මේක ඇවිල්ලා මුන්දානිය. ඊට පස්සේ ආනෝ මූණ වහලා යන මේ යන කාන්තාවන්ට කවුද ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නේ කියලා. ඇහුණද? ඒ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන කට්ටිය ඇවිල්ලා එයාලට ඇවිල්ලා ලස්සනට ඩ්‍රයිවිං ලයිසන් එක දෙනවා. ඇහුණද? හොඳට ඩ්‍රයිවිං කරනවද කියලා තමයි අවශ්‍ය. ඩ්‍රයිවිං ලයිසන් එකට අපේ හාමුදුරුවනේ මේ කවුද මේ ගෑනු කෙනා මේ මූණ වාගෙන ඉන්නේ මේ ඇයි මේ ගෑනු කෙනා මූණ වාගෙන ඉන්නේ ඕක නෙමෙයි එතන ඩ්‍රයිවිං ලයිසන් එකට අවශ්‍ය. ඩ්‍රයිවිං ලයිසන් එක ගද්දී ඇවිල්ලා මූණ ඇරලා තමයි යාලා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නෙ. එතකොට ඇවිල්ලා අර මූණ වාන කාන්තාවන්ව පරීක්ෂණය කරලා බලන්න ඕනේ නම් කාන්තා පොලිසිය ඉන්නව නේද? කාන්තා පොලිසිය ගෙනියලා ලංකාවේ ඉන්න හැම කාන්තාව කෙනෙක්ම ගෙනියලා කාන්තා පොලිසියෙන් පරීක්ෂණය කරලා බලන්න. විධිමත්ව පරීක්ෂණය කරලා බලන්න. අපි මොනාවත් කියන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. ඊට කලිනුත් එවිල්ලා වඳ කොත්තු, වඳ බෙෂියර්, වඳ ජංගී, වඳ සාෆි හැමදේම එවිල්ලා ඔබ වාසේ ඇත්ති වෙනකන් රට ගිනි තිබ්බා. ඊට පස්සේ අර බණ්ඩාරගම අටුළු ගමේ ගින් එවිල්ලා ඔබ වාසේ කරන්න ඕනේ සියලු දේම චණ්ඩිගම ඔක්කොම කරා. ඔබ වහන්සේට බැරුව ගියාද අදට වෙනකන් අර ආරුගම්බේ පැත්තේ ඇවිල්ලා ආරුගම්බේ පැත්තේ අර උතුරු පැත්තේ ඇවිල්ලා මේ ඊශ්‍රායෙල් වරුන් ඇවිල්ලා යුදෙව් වරුන් ඇවිල්ලා ආක්‍රමණය කරනවලු. ඔබ වහන්සේට බැරුව ගියාද පොඩ්ඩක් අර පැත්තෙත් ගිහින් පොඩ්ඩක් බලලා ආවනම් හොඳ නැද්ද අපේ හාමුදුරුවනේ? අනේ අපේ හාමුදුරුවනේ අපිට පව් දෙන්න එපා අපේ හාමුදුරුවනේ කරුණා කරලා ඔබ වහන්සේට මෙච්චර ලස්සනට මම කියනව නේද? ඔබ වහන්සේ විල බුද්ධ පුත්‍රයෙක් කියලා ඔබ වහන්සේම කියා ගන්නවනේ අපේ හාමුදුරුවනේ මේ අර ත්‍රිපිටක නේද? ත්‍රිපිටකයේ විල ඔබ වහන්සේට මේ වගේ ජාතිවාදයේ වපුරන්න මේ මිනිස්සුන්ට ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ දැන් ඉන්න රටේ ඉන්න ජනතාවගේ මොලේ විකෘති කරන්න කියලා ඔබ වහන්සේට ඇවිල්ලා බුදු රජන් වහන්සේ කියලා දීලා තියෙනවද? බුද්ධ ආගම කියලා කියන මේ ධර්මයේ තියෙනව නේද අපේ හාමුදුරුවනේ? හරිම ලස්සන ධර්මයක්. හරිම ගැඹුරුයි. ඇත්ත කියන්නේ බුද්ධ ආගම ගැන දන්න මිනිස්සෙක් කවදාවත් ඇවිල්ලා වෙනත් ධර්ම වලට වෙනත් ආගම වලට මේ වගේ අපහාස කරන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. අනේ අපේ හාමුදුරුවනේ කරුණා කරලා පොඩ්ඩක් ඔබ වහන්සේගේ ජාතිවාදිය පොඩ්ඩක් අතර කරන්න ඇති අපේ හාමුදුරුවනේ. මෙච්චර කාලයක් මේ රට ගිනිගත්තු එක ඇති. දැන්වත් එවිලා අපේ ජනතාවට පොඩ්ඩක් නිදාසෙන් ඉන්න දෙන්නකෝ. දැන් ওই නිල ඇඳුමේ මොකද්ද අපේ හාමුදුරුවනේ තියෙන වැරද්ද ඔයා කියන්න බලමු. නිල ඇඳුමේ මොකද්ද තියෙන වැරද්ද? අර මුස්ලිම් කාන්තාව වෙවිලා නර්ස්ලා මේ රෝහල වල ගොඩාක් නැහැ. ඕනේ නම් ඇවිල්ලා රෝහල එක රෝහලකට උපරිම ඕනේ නම් 20ක් විතර ඇති මුස්ලිම් කාන්තාවෝ. ඇයි අපේ හාමුදුරුවනේ අපිට නිදාසෙන් ඉන්න දෙන්නේ නැත්තේ? මේ අපි ඉපදිච්ච රට නේද අපේ හාමුදුරුවනේ? අපි ඉපදිච්ච රට නේද? අපේ මුතුන් මිත්තන් ඇවිල්ලා පිට රටවල් වලින් ආවා.
නමුත් අපි මේ රටේ ඉපදිච්ච අපි මේ ලංකාදීපේ ඇවිල්ලා දුවා දරුවන් අපි. නේද? ඇයි අපේ හාමුදුරනේ අපිට මේ තරම් පව් දෙන්නේ? ඔබ වහන්සේ ඇවිල්ලා මේ තරම් වෛරේ වපුරලා ඔබ වහන්සේ මොනවද අන්තිමට ගෙනියන්න යන්නේ? අනේ බණක් පදක් කියන්නකෝ අපේ හාමුදුරනේ. ලස්සන බණ කතාවක් කියන්නකෝ. බුදුන් ගැන බණ කතාවක් කියන්නකෝ. අපි පොඩ්ඩක් ඕක ආගෙන එන්න මේ හාමුදුරු ගොල්ලෝ ඇවිල්ලා බුදුන්ගේ කාලේ ඇවිල්ලා ඒ තරම් අර සිංහල ධර්මයේ වෙන මේ බුද්ධ ආගම ධර්මයේ වෙන ගොඩාක් කට්ටිය කැප වෙලා තියෙනවා. හාමුදුරු ගොල්ලෝ ගොඩාක් දැන් ඇවිල්ලා මේ ආනන්ද මෛත්‍රී හාමුදුරු ගොල්ලෝ ඇවිල්ලා මේ මාන උනේ කොහමද? ඒ වගේ බුදුරජාන් වහන්සේ මාන උනේ කොහමද? ගොඩාක් දැන් ඇත්තරම සමහර කට්ටිය ඉතින් දන්නේ ඔය බුදුන්ගෙන බුදුන් බණ තියෙනවා. බුදුන්ගේ ඇවිල්ලා කතාව තියෙනවා ලස්සන බණ පොත්වල කතාවල් තියෙනවා. පොඩ්ඩක් ඕක පුළුවන් නම් මේ අර ජාතිවාදී පැත්තකට කරලා පුළුවන් නම් ওই බණ ටිකක් කියන්න අපේ හාමුදුරුවනේ. මේ වගේ ජාතිවාදී වපුරන්න එපා. කොයි හරි තැනක ඇවිල්ලා අර පන්සිල් 50 ජාතකයේ තියෙනව නේද? පන්සිල් 50 ජාතකයේ ඇවිල්ලා කොයි හරි තැනක වෙනත් ආගමකට අන්‍ය ආගමට ඇවිල්ලා මේ තරම් විරුද්ධ වෙන්න අන්‍ය ආගම වල ඉන්න මේ ජනතාවට ඇවිල්ලා මේ තරම් අපහාස කරන්න කියලා කොයි හරි ඇවිල්ලා 550 ජාතකයේ ඇවිල්ලා කොයි හරි තැනක ලියලා තියෙනවද අපේ හාමුදුරුවනේ? අපි හරි ආදරේ බෞද්ධ ආගමට ඇවිල්ලා ඇත්තටම මම නම් ඇවිල්ලා ඇත්තටම පට්ට ආදරේ බෞද්ධ ආගමට. බුදුරජාන් වහන්සේට මම හරියට අපේ නබිතුමාට මම කොහොමද ගරු කරන්නේ? දේශස් වහන්සේලා මේ ඊසාන් නබිට මම කොහොමද ගරු කරන්නේ? ඒ වගේම බුදුරජාන් වහන්සේටත් මම හරියට ගරු කරන කෙනෙක්. මං වගේම අපේ මුස්ලිම් සහෝදරවරුන් ගොඩාක් ගරු කරන බෞද්ධ ආගමට. ඇයි අපේ හාමුදුරනේ අපිට මේම මඩ ගහන්නේ? ඇයි අපිට මේ තරම් අපි ඇයි ඔබ වහන්සේ අපි ඇයි පරිගන්නේ? ඇති අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මොකක් හරි ඕනේ නම් ඒ වෙලාව අපේ හාමුදුරනේ ගින් ඒ වෙලාව ජනාධිපතිතුමාට කෙලින් ගින් කතා කරන්න පුළුවන් නේ. කෙලීම ඩිරෙක්ට් ගින් කතා කරන්නකෝ. අපේ හාමුදුරනේ ඔබ ඔබතුමාලා කරන වැඩ මේක වැරදි කියලා ලියුමක් බාර දෙන්න. හරිද වැරදිද කියලා දැන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමාට දන්නවා. තේරුණාද? මේ තරම් ඒ වෙලාව රට ගිනි තියන්න එපා අපේ හාමුදුරනේ. ගොඩාක් මේ සිංහල ජනතාව ඔබ වහන්සේගෙන හොඳට දැන් මේ අවබෝධ කරගෙන ඉන්නේ. ඔබ වහන්සේ කොයි වගේ හාමුදුරු කෙනෙක්ද කියලා අවබෝධ කරගෙන ඉන්නේ. ඔබ වහන්සේ විල්ලා මේ තරම් මේ රට ගිනි තියන්න මේ මුස්ලිම් මිනිසුන්ට මුස්ලිම් මිනිසුන්ට මේ තරම් අපහාස කරන හාමුදුරු කෙනෙක් ඇත්තටම මම නම් දැක්කේ නැහැ. ඇත්තටම හරිම දුකයි. අපි ජීවත් වෙන්නේ විලා මේ සිංහල රටේ ජීවත් වෙන මේ සිංහල ජනතාවගෙන අර විශ්වාසයක් තියාගෙන ජීවත් වෙන. ඇයි අපේ හාමුදුරුවනේ මේ තරම් අපිට ඇවිල්ලා මඩ ගහන්නේ? මේ තරම් අපිට අකුල් එලන්නේ? මේ තරම් අපි ඇවිල්ලා විනිලැජ්ජාවට පත් කරන්නේ ඔයාලා ඇයි ඒ? ඔය සීල කියලා කියන්නේ අර ඔබ වහන්සේ දාලා තියෙන ওই සිවුර තියෙනව නේද? ওই සිවුරට අපි ගරු කරනවා. මම ගරු කරනවා ওই සිවුරට. මං වගේම අපේ මුස්ලිම් ජනතාව ගොඩාක් ওই සිවුරට ගරු කරනවා. ওই සිවුර ඔබ වහන්සේ ඔළුවේ ඔතා ගන්නව නම් ඔබ වහන්සේ සිවුරට ආදරය කරන කෙනෙක්ද? පොඩ්ඩක් ඕකත් කල්පනා කරන්න ඕනේ නේද? අනේ කරුණා කරලා මේ අපේ පාඩුව අපිට ඉන්න දෙන්න අපේ හාමුදුරනේ. මේ අපි ඇවිල්ලා ගොඩාක් ඔබතුමාට ඔබ වහන්සේට ඇවිල්ලා ඔබතුමා කියලා තමයි එන්නේ. ඉතින් මේ වගේ කතා කරද්දී ඔබතුමා කියලා තමයි එන්නේ. ඇයි කියලා කිව්වොත් ඔබ වහන්සේට අපි ගොඩාක් ඇවිල්ලා ගරු කරනවා. ඔබතුමාට නෙමෙයි, ඔබ වහන්සේට නෙමෙයි. ඔබ වහන්සේ දාලා තියෙන්නේ ওই සිවුරට. ඥානසාර හාමුදුරු කියලා කියන්නේ ওই සිවුරට තමයි අපි ගරු කරන්නේ. ඒ වුණත් අපේ හාමුදුරනේ කරුණා කරලා ওই ජාතිවාදී පැත්තකට තියලා පුළුවන් නම් බණපදයක් කියන්න. පිරිත් ටිකක් කියන්න. අර 550 ජාතක තියෙනව නේද? අර ජාතක කතාවල් තියෙනව නේද? බුදුන්ගේ ජාතක කතාව තියෙනව නේද? බිසෝවරුන්ගේ ජාතක කතාව තියෙනවද? රජවරුන්ගේ ජාතක කතාව තියෙනව නේද? මේ හාමුදුරු ගොල්ල කොහමද මේ බෞද්ධ ආගම වැළඳගත්ත කියලා ජාතක කතාව තියෙනව නේද? ඒ කාලේ ගොඩාක් අර වෙසක් දාට ඇවිල්ලා ගොඩාක් එක තැන්වල ඇවිල්ලා මේ තොරන් එහෙම ගහනව නේද? එක ජාතක කතාව කියනව නේද? ඔන්න ඒ වගේ ජාතක කතාව පොඩ්ඩක් කිව්වනම් හොඳ නැද්ද අපේ හාමුදුරුවනේ? ඇයි මේ තරම් ඇවිල්ලා අපිට අපහාස කරන්නේ? ඇයි මේ මුස්ලිම් කියලා ඉස්ලාම් කියලා කිව්වොත් ඔබ වහන්සේට ඇයි මේ තරම් වෛරයක් ඇති වෙලා තියෙන්නේ? අනේ මන් නම් දන්නේ නැහැ අපේ හාමුදුරුවෝ මොකද හේතුව කියලා. මේම කරන්න එපා. ඔබ වහන්සේකින් අරාබි මිනිස්සුත් එක්ක අරාබි ඇතිකරත් එක්ක ඔබ වහන්සේ හොඳට කතා කරනව නේද? ඔයකින් කතා කරලා මේ ඇවිල්ලා මේ මුස්ලිම් ජනතාවට මේ ඉස්ලාම් ධර්මයට ඇවිල්ලා අපහාස කරනවා. නේද? හරිම කැතයි අපේ හාමුදුරුවනේ. හරිම දුකයි අපේ හාමුදුරුවනේ.
පව්